දෙන්නගේම කතාවට ටීචර් වැටුනේ එයාව නිසා. හුට්ටා. ඒ වුණද දන්නේ. උඹගේ කට හොඳ නෑනේ. මෙතෝ මගේ කණ්ඩ කිව්වා මාත් රහසින් කිව්වා. මොනවද දෙන්න කුටු කුටු ගන්නේ? මේ සිතුවට බඩගිනිලු. මං කන්න මොන හරි අරන් එන්න. මේකේ එම කියලා ටක් ගාලා ෂේප් එකෙන් මාරු වුණා. යාළුවා දන්නවද ඉතින් කැන්ටිම තියෙන්නේ කොහෙද කියලා? අනේ මන්ද. දැන් කොහොමද ඉතින්? හුස්ම ගන්න ටිකක් අමාරුයි. එච්චරයි. එහෙමද? වතුර පෙවුන නිසා වෙන්නේ නැති. ඉක්මනට හොඳ වෙයි. මම එයත් එක්ක කතා කරාට එයාගේ නම දැනන් හිටියේ නැති නිසා මට අහන්න ඕනි කියලා හිතුණත් මම අහන්න ගියේ නෑ. මොනවද කල්පනා කරන්නේ? මොකුත් නෑ. මේ අහන්න දෙයක් තියෙනම් අහන්න ලැජ්ජ නැතුව. මේ නම මොකද්ද වාගේ? මගේ නම නේද? ඔව්. ගිම්හාන් මිහිසර. ලස්සන නමක්. මාත් වගේ දෙයක් අහන්නද? මගේ නමද? ඒක දන්නවම. දන්නවා? ඒ කොහොමද? ඇයි අමතක වුණාද ඔයාලයි ටීම් එක බාර වෙන්නේ මං කියලා? ඔව්නේ. එහෙනම් අහන්න කී. කොහෙද අහන්න දුන්නේ නෑනේ. හරි. දැන් අහන්නකෝ. වඩ බෝයි කෙනෙක් ඉන්නවද? නෑ. ඇයි? නෑ නිකන්. නිකන්මයි. නිකන් නිසා. ඊට පස්සේ මෙතුව ආව නිසා අපි දෙන්නා කතාව නැවතුණා. හොයාගත්තද ඉතින් කැන්ඩිම? මෙතුව ආව ගමන් එයා එහෙම ඇහුවා. මේ අමතක වුණානේ අපි ඉන්නේ හාමි හොස්පිටල් එකේ කියලා. දෙන්නම එකයි. ඇයි එහෙම කියන්නේ? දෙන්නට මොලේ නෑ එකයි. මට නම් තියෙන්නේ සුදුට තමයි මොලේ නැත්තේ. අනේ බම්මේ මාව අල්ලගන්න එපා ඕවට. වැඩේම මෙයාව අල්ලගන්න නේද මෙතුව? අපයෝ දැන් දෙන්නත් එක්ක එකතු වෙලා මාව බයිට් කරන්න ගත්තද? අනේ වැඩේම. හරි දෙන්නත් එක්ක ඉන්න. දෙන්නට කන්න මොන හරි ගෙන්නම්ම. හරි. එයා ගියා අපිට කෑම ගේන්න. ඔබට තේරෙන්නේ නැද්ද බං? මොකද්ද? නෑ අර උඹට ලව් කියලා. පිස්සුද බං? අනිත් එක යාමිනිකේ. එයාට කෙල්ලෙක් ඇති. කෙල්ලෙක් ඉන්නවා නම් ඔබ පස්සෙන් මෙහෙම එන්නේ නෑ බං. ඒක නෙමෙයි. මගෙන් ඇහුවා කොල්ලෙක් ඉන්නවද කියලා. ඒකනේ මං කිව්වේ බං. අනේ මන්ද බං. අපි හොයාගමුද? කොහොමද? හිටපන් ඔයා එනකන්. මම බයේ හිටියේ එයා එනකන්. ඉතින් මේක මොනවා කියයිද කියලා දන්නේ නෑනේ. මෙන්න කෑම ගෙනාව කන්න. එයා කෑම ගෙන මගේ අතට දුන්නා. ඒක නෙමෙයි සිතු. අර උඹේ කෑල්ලේ ඉන්නේ ලස්සන. අන්න අර හොඳටම බය වෙලා කෝල් 100ක් විතර යනවා. මෙතු එහෙම කියලා ගිම්හන් දිහා බැලුවා. අනේ ඇස් දෙක හොඳටම රතු වෙලා කඳුළු පිරিলা. එකපාරටම දොරත් අරගෙන එළියට ගියා. මං උඹට කිව්වනේ බං උඹට ආදරේ කියලා. නේ අයි බං එහෙම කරේ පව් බං. පව් නම් තමයි. කතා කරලා මම කියන්න පොඩ්ඩක් හිටම. මෙතු එහෙම කියලා ගිම්හාන්ගේ පස්සෙන් ගියා. ඔෆිසර් පොඩ්ඩක් ඉන්න. ඇයි මෙතු? ඇස්වල කඳුළු පිහදගෙන මෙතු දිහා බැලුවා. අනේ ඔෆිසර් මම වීලුවට ඒක කිව්වේ. සිතුවට එහෙම කොල්ලෙක් නෑ. ඒකේ මම දන්නේ. මම කාටවත් ආදරේ කරලා නෑ. අනේ ඇත්තමද මෙතු කියන්නේ? ඔව් ඔෆිසර්. මෙතු එහෙම කියලා ඔහු කියලා කියද්දිම ගිම්හාන් දුවලා ගියා සිතුව ළඟට. ගිහින් සිතුව එකපාරටම එළියට ගියා. සිතුවටත් හිතාගන්න උනේ මොකද්ද කියලා. මොකද්ද මං ඒ උනේ? මම මෙතුව ආව නිසා මෙතුගෙන් ඇහුවා. කොල්ලා උඹට ආදරේ. අනේ නිකන් ඉඳහන්. හදන්නේ නැතුව. පද්ද? අනේ නිකන් ඉඳහන්. දෙන්නත් එක්ක කතා කරලා චිරිසා නිදාගත්තා. මට හරියට නිින්ද ගියේ නෑ. මොකද ගිම්හාන්ගේ ඇසින් මුලින්දම මතක් වුණා. උදේ ડોක්ටර් ඇවිත් දෙන්නටම කතා කරද්දි තමයි ඇහැරුනේ. කීයට නිින්ද ගියාද කියලා නම් මතක තිබ්බේ නෑ. දැන් කොහොමද? දැන් නම් හොඳයි ડોක්ටර්. හරි එහෙනම් අපි ඔය ඩිස්චාර්ජ් කරන්න. හරි ડોක්ටර්. ડોක්ටර් මාව චෙක් කරලා බෙහෙත් ටික බොන්න කියලා කිව්වා. ඊට පස්සේ ආවේ අපිව එක්කන් යන්න. යමු එහෙනම්. ඔය දෙක්කන් යන්නේ. ඔව්. එයා අපි වාහනෙන් ගෙනත් අපිට ස්කූල් එකේ ගෙනත් ඇරලුවා. පරිස්සමට ඉන්න හරිද? හරි ඔෆිසර්. එයා අපිව දාලා ගියේ තව වැඩක් තියෙනවා කියලා. එයා ගියා. ගොඩක් ලොකු පාළුවක් දැන්න. මොකද මූණ ඇඹුල් කරා? පාළුයි බං. කෙල්ලටත් ආදරේ හැංගුම් පහළ වෙලා වගේ. අනේ නිකන් ඉඳන් බං.